welcome back to Menashin YouTube channel. ඔන්න අද මම ඔයාලව එක්කගෙන යන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ තියෙන ප්‍රධාන ඔෆිස් එකක් බලන්න. United Nations headquarter එක තියෙන්නේ නිව්යෝක් වල. හැබැයි යාලට තව ප්‍රධාන ඔෆිසස් 3ක් තියෙනවා. එතනින් එකක් වියනාවල තියෙනවා, තව එකක් ජිනීවා ස්විට්සර්ලන්ඩ් වල තියෙනවා, තව එකක් අප්‍රිකාවල තියෙනවා. අද අපි බලන්න යන්නේ ඕස්ට්‍රියාවේ වියනාවල තියෙන United Nations ඔෆිස් එක. ඉස්සරහ තියෙන ලෝක රටවල් වල ෆ්ලැග්ස් අතරින් ඔන්න අපිට අපේ ශ්‍රී ලංකාවේ ෆ්ලැග් එකත් හොයාගන්න පුළුවන් වුණා. එන්ට්‍රන්ස් එකට යන අතරතුර අපිට හම්බ වෙනවා UN එකට එක එක රටවල් වලින් දීපු මෙන්න මේ වගේ එක එක ස්ටැචුස්. ඒවා ඉතින් gift විදිහට තමයි මේ UN එකට හම්බෙලා තියෙන්නේ. ඉතින් මේ හැම එකකටම වෙනස් සංකල්ප තියෙනවා. ගොඩක් වෙලාවට ලෝක සාමය, ඒ වගේම කාන්තා අයිතිය, මේ එක එක දේවල් මේ ස්ටැචුස් වලින් වෙන වෙනම නිරූපණය කරනවා. මේක නම් ජපන් රජය විසින් මේ UN එකට දුන්න ස්ටැචු එකක්. එහෙනම් අපි United Nations වියනා ඔෆිස් එකට යමු. ඒ යන අතරතුර මේ ගැන වැඩිදුරටත් කතා කරමු. මේ ඔෆිස් එක තියෙන්නේ ඇත්තටම වියනා ඉන්ටර්නැෂනල් සෙන්ටර් කියන බිල්ඩින් කම්ප්ලෙක්ස් එක ඇතුලේ. මේ වියනාවල තියෙන ඔෆිස් එකේ ගොඩක් වෙලාවට එයාලගේ තියෙන ප්‍රධාන ඩිපාර්ට්මන්ට් එහෙම නැත්නම් ඒජන්සිස් තමයි මේක ඇතුලේ තියෙන්නේ. ගොඩක් ඩ්‍රග්ස් කන්ට්‍රෝල්, නියුක්ලියර් එනර්ජි, ක්‍රයිම් ප්‍රිවෙන්ෂන්ස් වගේ ඩිපාර්ට්මන්ට්ස් කිහිපයකට බෙදලා තියෙනවා. මේ තියෙන්නේ එයාලගේ එක කන්ෆරන්ස් හෝල් එකක්. ඉතින් ගොඩක් වෙලාවට ලෝකයේ සමහර නීති හදන්නේ මෙන්න මේ වගේ කන්ෆරන්ස් හෝල් වලට එකතු වෙලා තමයි එයාලා. අපි අද මුලින්ම යන්නේ Comprehensive Nuclear Test Ban Treaty Organization එහෙම නැත්නම් CTBTO කියන ඕගනයිසේෂන් එක බලන්න. ඉතින් මේක තමයි ලෝකයේ කිසිම තැනක නියුක්ලියර් වෙපන්ස් ටෙස්ටිං කියන එක සිද්ධ නොවන විදිහට එන්ෂුවර් කරන්න හදපු සිස්ටම් එකක් තියෙන ඕගනයිසේෂන් එක. මෙයාලා ගොඩක් වෙලාවට සෙන්සර්ස් හරහා earth vibration එක, ocean sound waves, atmospheric sound waves check කරනවා. ඉතින් මෙතන මේ තියෙන්නේ earth vibration එක ඩිටෙක්ට් කරන ටෙක්නොලොජි එකක්. අපි පොඩ්ඩක් උඩ පැන්නත් අපිට අර ස්ක්‍රීන් එකේ වේව් එක චේන්ජ් වෙනවා පේනවා. මෙතනදිත් අපි අත තියලා බලනකොට අපිට ලෝකයේ පුරා නියුක්ලියර් ටෙස්ට් ඩිටෙක්ට් කරන සයිස්මික් සිග්නල්ස් එහෙම නැත්නම් භූමිකම්පා පිළිබඳව සිග්නල්ස් අපේ අතට පොඩි ভাইබ්‍රේෂන් එකක් දැනෙනවා එතනදී. තව ඉතින් අපේ දැනුමට දැනගන්න ගොඩාක් දේවල් එතන යාලා විස්තර කරලා තියෙනවා. ඉතින් ඒ ටිකත් බලාගෙන අපි ඊළඟට ආවේ UN Office for Outer Space Affairs කියන ඕගනයිසේෂන් එකට. ඉතින් මේ තැන දැක්කහම නම් ටිකක් විශේෂිත තැනක්. ඇත්තටම මේ තමයි ලෝකයේ outer space එක. එහෙම නැත්නම් අභ්‍යවකාශය කියන එක සාමකාමීව ලෝකයේ හැම රටකටම භාවිතා කරන rules හදන තැන. ඉතින් මෙයාලගේ objectives තමයි ගොඩක්ම වෙලාවට space laws එහෙම නැත්නම් අභ්‍යවකාශ නීති හදන එක, ඒ වගේමයි satellite programs කරන එක, ඒ වගේම disaster monitoring, ඒ කියන්නේ floods, storms, fires, ඒ වගේ දේවල් ට්‍රැක් කරන එක. ඉතින් මෙන්න මේවා තමයි මෙයාලගේ මේන්ම responsibilities. මෙතනදී අපිට ගොඩක් වෙලාවට earth maps බලා ගන්න පුළුවන්. ඒ වගේම සමන්න මේ වගේ satellite models බලා ගන්න පුළුවන්. ඉතින් මෙතනදී දැකපු විශේෂම දෙයක් තමයි මම මේ දැන් ඔයාලට පෙන්නන්නේ. මේ තියෙන්නේ ඉතින් මිනිස්සු හඳට ගියා කියලා කියන්න ප්‍රූෆ් එකක්. ඉතින් මේ තියෙන්නේ ඇත්තම ඇත්ත ලූනා සාම්පල් එකක්. 1969 දී NASA ආයතනයෙන් කරපු ඇපලෝ මිෂන් එකේදී අරන් ආපු හඳේ ඇත්තම පාෂාණ කොටසක් තමයි ඔයාලා දැන් මේ දකින්නේ. මේ තියෙන්නේ U2 කියන චයිනා වලින් හඳට යවුව රොබොටික් රෝවර් එකක්. ඉතින් මේකෙන් කරන්නේ මූන් සර්ෆේස් එක එක්ස්ප්ලෝර් කරලා අපේ පෘථිවියට ඩේටා එවන එක. ඉතින් මේක මැෂින් එකේ මොඩල් එකක් තමයි මේ. මේ තියෙන්නේ මාස් ඕබිටර් මිෂන්. එහෙම නැත්නම් ඉන්දියාවෙන් අඟහරු වෙතට යවපු සැටලයිට් එකේ ආකෘතියක්. ඉතින් ඉන්දියාව තමයි පළවෙනි පාරින්ම අඟහරු වෙතට යවපු සැටලයිට් එකක් සාර්ථක වුණු රට. හරි, අපි දැන් යමු අපි යාලගේ බලපු ලාස්ට් ඕගනයිසේෂන් එක United Nations Industrial Development Organization.
මෙයාලගේ ප්‍රධාන අරමුණ තමයි ඩිවලොපින් කන්ට්‍රීස් වල ඉන්ඩස්ට්‍රීස් බිල්ඩ් කරන එක. මේ තියෙන්නේ The Link කියන ලෝකයේ සාමය ගැන අදහස් කරන ස්ටැචුව එකක්. මේ තියෙන්නේ ඉතින් කටාර් රජයෙන් යුනයිටඩ් නේෂන් එකට දුන්න ගිෆ්ට් එකක්. මේකේ මේ තියෙන්නේ අරබ් කල්චර් එකේ ට්‍රැඩිෂනල් බෝඩ් එක තමයි රිප්‍රසන්ට් කරලා තියෙන්නේ. ඉතින් මෙයාලා මේ කියන්නේ කන්ට්‍රීස් අතර ෆ්‍රෙන්ඩ්ෂිප් එකේ සිම්බල් එකක් තමයි මේක. ඔයාලත් සමහර විට දන්නවා ඇති යුනයිටඩ් නේෂන් එකෙන් 2030 වෙද්දී ලෝකේ රටවල් අචීව් කරගන්න ඕනේ ගෝල්ස් 17ක් අඳුනලා දීලා තියෙනවා. ඒකට කියන්නේ යුනයිටඩ් නේෂන් සස්ටේනබිලිටි ඩෙවලොප්මන්ට් ගෝල්ස් කියලා. ඉතින් මේ ඕගනයිසේෂන් එකෙන් ගොඩක් ඒ ගෝල්ස් ගැන කන්සිඩර් කරනවා. අපි ඊට පස්සේ අන්තිමට ගියේ එයාලගේ මෙන්න මේ වගේ gift shop එකක් තියෙනවා. ඒක බලන්නත් ඔන්න අපි ගියා. මෙතන ඉතින් ගොඩක් වෙලාවට international souvenirs තියෙනවා, handmade jewelries තියෙනවා, තව eco products තියෙනවා, සාමාන්‍ය recycle කරන්න පුළුවන් products තමයි ගොඩක්ම මෙතන තිබ්බේ මම දැකපු විදිහට නම්. ඉතින් අපිට මේවා ඕනෑ නම් කාට හරි gift එකක් දෙන්න ගන්න පුළුවන්. අපි දැන් මේ ඉන්නේ එයාලගේ මේන් කැන්ටින් එකේ. මම මෙතන මේ වීඩියෝ එකක් ගත්තේ මට තේරුණ දෙයක් තියෙනවා. එයාලගේ සාමාන්‍යයෙන් ෆුඩ් වරයිටිස් තියෙනවා. ඒ කියන්නේ ලෝකේ හැම රටක්ම වගේ රිප්‍රසන්ට් කරන ෆුඩ්ස් මෙතන තියෙනවා. ඉතින් මට හිතුණා ඒකත් එක්තරා විදිහක සමානාත්මතාවය පෙන්වන ලක්ෂණයක් කියලාත්. එහෙනම් ඉතින් වියනවල UN ඔෆිස් එක බලන්න ගියපු වීඩියෝ එකත් මෙතනින් ඉවර වෙනවා. මගේ වීඩියෝ එක බලවට ඔයාලට ගොඩක් ස්තුතියි. ඔයා මාව subscribe කරලා නැත්නම් මාව subscribe කරන්න කියලා ආදරෙන් ඉල්ලනවා. ඒ වගේමයි අපිට UN එක බලන්න chance එක අරන් දුන්න UN එකේ වැඩ කරන කෞසල අයටත් ගොඩක් ස්තුතියි කියන ගමන් ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙනකන් මං ගිහින් එන්නම්. සතුටින් පරිස්සමින් ඉන්න. bye.